මම ඉස්සෙල්ලාම මේක අපිට ඔයාලට පැහැදිලි කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒකෙදි මමත් එක්ක තව අපි 3 දෙනෙක් අපි ඔක්කොම 4 දෙනෙක් තමයි මේ රිසර්ච් එක කන්ඩක්ට් කරන්නේ. අපි ඕපන් යුනිවර්සිටි එකේ BSc නර්සිං තමයි කරන්නේ. හිද උපාධිය. ඒකේ අපේ අන්තිම අවුරුද්දේ රිසර්ච් එක විදිහට තමයි අපි කරන්නේ. පේෂන්ට්ලගේ ජාතික රෝහලේ හෘද රෝගයකගේ පේෂන්ට්ලගේ ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඉන්න පේෂන්ට්ලගේ ඇන්ජියෝග්‍රෑම් එකට කලින් ඒ අතරතුර සහ පස්සේ ඒගොල්ලන්ගේ අත්දැකීම් ගැන. එතකොට මේකේ අරමුණ තමයි ඇන්ජියෝග්‍රෑම් වලට තව පේෂන්ට්ලා යොමු කරලා ඒගොල්ලෝ තව හાર્ට් ඩිසීස් වලට යන එක නවත්තන එක. CBG bypass ඒ වගේ ලොකු ප්‍රොසීඩියර් වලට යන එක නවත්තන එක. සහ මේ අපිට පුළුවන් මේ බයිපාස් එකට අපිට ලොකු මුදලක් වියදම් වෙනවානේ. නමුත් ස්ටෙන්ටින් වගේ ප්‍රොසීඩියර් එකට අපිට ලොකු මුදලක් වියදම් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ එකක් කරොත් අපිට පුළුවන් මේක තව අර වියදම් අඩු කරලා ඒ වගේ දේවල් ඒගොල්ලන්ට ප්‍රොමෝට් කරන්න ඒක. සහ ඔයා මේකට ස්වේච්ඡාවෙන් තමයි සහභාගී වෙන්නේ. මගේ කිසිම බලපෑමක් නැහැ. ඔයාට කැමති ඕනෑම මොහොතක ඔයාට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි නම් ඔයාට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඔයාට එහෙම අවශ්‍යතාවයක් આવොත් මට කියන්න මට උත්තර දෙන්න බෑ. මෙතනින් මේක අපිට නවත්තන්න ඕනේ කියලා. එතකොට ඔයාගේ මම මේ ගන්න විස්තර වෙන කිසිම කෙනෙක්ට මම කියන්නෙත් නැහැ. ඔයාට වගේ නම් එහෙම කියන්න කැමති නම් ඔයාට මේ දේවල් මට මේ විස්තරම දෙන්න පුළුවන්. එන්නම කියන්නේ ඔය අවශ්‍ය නැහැ. සර්? අවශ්‍ය වෙන්නේ. ඕකේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා නම් කියන්න කැමති නම් ඒක අපිට ප්‍රශ්නයක්. එතකොට මේක හා සම්බන්ධව ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අපි මේ ප්‍රශ්න අහන අතරතුරේ ඔයාට ඕනම මොහොතක මගෙන් අහලා දැනගන්න පුළුවන් මේ දේවල්. මට මෙන්න මෙතෙන්ට වාගේ අස්සන ඕනේ. වගේ නම මට දැනගන්න ඕනේ. කියනවා මේ මගේ රිසර්ච් එකට සහභාගී වුණා කියලා මට පොඩි ප්‍රූව් කරගන්න එකක් තමයි ඕනේ. මට මුලින්ම දැනගන්න ඕනේ ආගේ වයස. වයස 45. 45. ඔය එතකොට Air Force. මේ ආමි. එතකොට ඔය කොහොමද ඉගෙනගෙන තියෙන A levels වල කරන නැත්නම් ඉතින් කරා. ඔයාට කලින් ඇන්ජියෝග්‍රෑම් PCI මොනවත් කරලා නැහැ. නෑ මොනවත් PCI එකක් කරලා තියෙනවා. PCI එකක්. PCI කරලා නැහැ. PCI කරන් තමයි මේ වෙන්නේ. ඔයාට උඩ ඇන්ජියෝග්‍රෑම් එකක් කලින් කරාද? කලින් කරලා නැහැ. එතකොට මේක කොහොමද ඔයාට මේක කරන්න ඕනි කියලා ඩිසයිඩ් වුනේ? يعني ඇන්ජියෝග්‍රෑම් එක කරන්න ඕනි කියලා කොහොමද ඩිසයිඩ් කරන්නේ? හાર્ට් ඇටැක් එකක් ආවද නැත්නම් මම එහෙම හිස්ටරි එකේ. හાર્ට් ඇටැක් ආවේ එහෙම ආවේ මේ අපි කෝස් එකේ යන මෙඩිකල් එක කරන්නේ යටි තමයි මට මේක මේ චෙක් කළේ. ඒ චෙක් කළෙන් පස්සේ අපි ආමි හොස්පිටල් එකේ ෆිට්නස් ඔව් ආමි හොස්පිටල් අපි ECG ගන්නවනේ අර මේ එක්සර්සයිස් ECG කරනකොට තමයි මහන්සි ගතිය එක්ක මගේ හෘද ස්පන්දනය වෙනසක් තියෙන එක මම වෙනම අරගෙන ඊට පස්සේ මම අනුරාධපුර ජෙනරල් හොස්පිටල් එකට කළා. මම වවුනියා ගියා. හිටි ජෙනරල් හොස්පිටල් එකෙන් තමයි අනුරාධපුර ජෙනරල් හොස්පිටල් එකෙන් තමයි ඊට පස්සේ නැවත ආපහු මට කරා මේ එක්සර්සයිස් ECG ලොකෝටම කරා ඒක. ඊට පස්සේ ඒකේ පොඩ වෙලාවක් දුවන්න බෑ පපුව හිර වෙන ගතියක් තිබ්බා. ඊට පස්සේ තමයි මේ හાર્ට් කේස් එක නාරහින් මේ එකක් තියෙනවා කියලා ડોක්ටර්ස් ලගේ වුණ පස්සේ නැවත මට ඕනම කෙනෙක් ආපහු අපි ආමි නාරායන් පිටුරට ආවා. නාරායන් පිටින් තමයි මේකට ට්‍රාන්ස්ෆර් කරේ මම මේ පරීක්ෂණ කරා. ඒක කොයි කාලේද උනේ එක්සර්සයිස් මම පිළිවෙලට මාත්‍යන්නේ සිල්වර්ගේ ආරිය වංශය. ඒක කොයි 2024. 24. එක්සර්සයිස් ECG. එතකොට දැන් ඔයාට මුලින්ම කිව්වනේ එක්සර්සයිස් ECG කරලා ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා. ඒක කරාට පස්සේ කියන්නේ ඇන්ජියෝග්‍රෑම් එක කරන්න ඕනේ කියලා මුලින්ම ඔයා දැනගත්තට පස්සේ ඔයාට ඇති වෙච්ච හැඟීම. එහෙම හැඟීමක් කියන්නේ කොහොමද අපි බැලලා ජීවත් වෙන කවුරුත් කැමතිනේ. හાર્ට් ඇටැක් මැරි මට බාලා දෙන්නෙක් ඉන්නවා. මේ හાર્ට් ඇටැක් එකපාරට આવුත් ඒකෙන් බේරෙන්නේ අපි මේ හැම චෙක් කරගන්නේ. ඒ බේරෙන්න ඕන වෙන හැඟීම ඉතින් අපිට ඕනම කෙනෙකුට තේරෙනවා ඒක. බයක් ඇති වුණා. හાર્ට් ඇටැක් එකක් කිව්වම කොහොමද බයක් තමයි ඇති වෙන්නේ. ඒක අපි අවුලේ කට්ටියට නොපෙන්නුවට ඒක අපිට පොඩ්ඩක් හිතට චකිතයක් තියෙනවා. මං කිසිම දෙයක් දැන් අර කරනකොටත් පොඩි මගේ
ප්‍රවේශමෙන් කරන්නේ ගම දුවන්න කරන්න හොයන්නේ මම වැඩි ඒකට දුවනකොට මගේ පපුව දිරන ගතියක් වැඩි වෙනවා ඒක නිසා මම වැඩි ඒවයින් මුලින්ම ඔයාලා දැනුනේ කොයි කාලෙද 2024 පස්සේ තමයි ඔක්කොම ඔව් ප්‍රොසෙස් ඉන්නේ කොයි කාලෙද මම 2008 වගේ 24 නම් තමයි අපහසුතාව ඔක්කොම දැනෙන්නේ මට මේ ඉතින් ડોක්ටර්ස් පංචිත් බලන මැඩම් කිව්වෙන් පස්සේ එන්ජියෝග්‍රෑම් එකක් කරනවා කියලා මම කරමු ඒ කියන්නේ ලෙඩේ අඳුර ගන්න ඕන නිසානේ කරන්නේ ඒක අවශ්‍යතාවය නිසා කර බය අවශ්‍යතාවයටම තමයි මේ මම එතනම ඕන කෙනෙක් ජීවත් වෙන්න කැමති ඒ අවශ්‍යතාවය ඒ අවශ්‍යතාවය එතකොට මේක ඔයාලට කොහොමද එක්ස්ප්ලেইন කරේ ડોක්ටර්ස්ලා හරි නර්ස්ලා හරි කවුද ඔයාලට එක්ස්ප්ලেইন කරේ කොහොමද ඔයාලට එක්ස්ප්ලেইন කරේ එන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කරන විදිහ මේකයි එහෙම කියලා අපි ඔයා කොලේක රස්සම් කරන්නේ කැමති කියලා ඒකට කලින් ඔයාලට කවුද එක්ස්ප්ලেইন කරේ කොහොමද එක්ස්ප්ලেইන් මට ආමි හොස්පිටල් එකේ ඕක මේ කිව්වෙන් පස්සේ එන්ජියෝග්‍රෑම් එකක් කරනවා කියලා ඊට පස්සේ මම ඒක YouTube එකෙන් පොඩ්ඩක් බැලුවා මේ මොකද්ද වෙන්නේ මොකද්ද කරන්නේ මෙහෙම කියලා ඒ ඒකෙන් අදාළ ස්ථානේ හරියටම දැනගන්න නේ සාමාන්‍ය කරන්නේ කොතනම දිගයි එහෙම ගිහින් පස්සේ මගේ වැඩි මේකත් කියන්නේ අකමැත්තක් තිබුණේ මම ඉතින් කැමැත්තෙන් මම ආයෙත් මේ අපේ ගෙදර ගැටියක් දෙනින් කියන ඩිටේ හරියටම හොයාගත්තම ලේසින් ප්‍රතිකාරයක් කරන්න ඒක නිසා තමයි ඉතින් ඔයාලට මෙහි ආවට පස්සේ කවුද ඒක එක්ස්ප්ලেইন කරේ නර්ස් කෙනෙක්ද ડોක්ටර් කෙනෙක්ද ඔයාලට අස්සම් කරන්න කියන කලින් මම මෙහෙට ආවේ අපේ ආමි හොස්පිටල් එකේ මාර්ගය එහෙන් වෙවිලා මම දිනහක් දුන්නා. ඒ දිනේ මේ මම ඊයාවේ මෙහෙට ඒ දිනේට අනුව තුන්වෙනිදා. ඔව් තුන්වෙනිදා. එහෙම කිව්වා පස්සේ ඉතින් මේ මෙතනකින් කිව්වා මට අතුරු ආබාධයක් තියෙනවා එහෙමයි කියලා. ඒක මගේ කැමැත්තෙන් තමයි ඉතින් මම කරන්නේ. එතකොට ඔයාලට කලින් තිබයි හිතුනේ එහෙම කියලා කිව්වනේ ඒකට බයක් අවශ්‍යතාවයට කරන්න ඕනේ. එතකොට මේක එන්ජියෝග්‍රෑම් කලින් ඔයාලට නර්සස්ලාගෙන් ડોක්ටර්ස්ලාගෙන් මෙහෙම අය ස්ටාෆ් අයගෙන් එහෙම හම්බෙච්ච සහයෝගය කොහොමද? හොඳයි එහෙම මේ ඊයේ නම් එහෙම මේ කිසිම ගන්න හොඳට මේ ගලා මේ ඒකේ සහභාගී වෙන්න හැටි ඒකෙන් වෙන දේවල් ඒකේ මේ කරන්න කයික දෙන කියන්නේ මොනවද කිව්වේ ඒක කොහොමද කරන්න ඕනේ ඉතින් අපිට ලැහැත් වෙන විදිය තමයි විස්තරයක් දුන්නේ දැන් ඔය කියන්නේ මේ සහභාගී වෙලා විලා ඉන්න ඕන විදිය ඒ උපදෙස් තමයි කියන්නේ ඒ ටික ඔක්කොම පැහැදිලි කරලා අපිට මේ ඔයාලට මෙහි ආවට පස්සේ එන්ජියෝග්‍රෑම් කරන්න ආවට පස්සේ මිස්ලා කියනවා මේ දේවල් කරන්න ඕනේ මේ දේවල් කරන්න ඕනේ එන්ජියෝග්‍රෑම් එක මෙහෙම ඒක කොන්සික්වන්සස් වෙන්න පුළුවන් එහෙම කියලා කියන කලින් ඔයාලා YouTube එකෙන් බලලා දැනගත්ත කිව්වා ඔව් මම එන්ජියෝග්‍රෑම් එක කරන්න ඕනේ කියනකොට එන්ජියෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියා එහෙම දැනගෙන මේ අපිට ආනි හොස්පිටල් එකෙන් කියන මෙහෙම මේ බ්ලොක් එක ඔයාගේ හරියට බලන්න මේ අර රුධිරයත් එක්ක අර ඩයිවක් ඒවල ඉන්න බලනවා මේ කොච්චර නෙමෙයි කියලා කියන අපිට එහෙම මේ ගලා ඊට පස්සේ මම වැඩිදුර බලන්න ඕන නිසා තමයි YouTube එක සර්ච් කරලා දැනගෙන ඉන්නේ එහෙම ඉතින් අපි එහෙම අර අපිට නැති දෙයක් ගැන මම එහෙම වැඩියෙන් හොයන්නේ ගෙන මේක එන්ජියෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියන තමයි දැනගන්න ඕනේ ඒ දැනගන්න ඕන නිසා තමයි මම YouTube එක පොඩ්ඩක් සර්ච් කරලා බලන්නේ මොකක්ද කියලා මේ කරන්නේ අපිට දැනට يعني ඔපරේෂන් එන්ජියෝග්‍රෑම් එකට කලින් මට අහන්න කියන ප්‍රශ්න ටික තමයි මම දැන් හරියට අහුවේ. ඒක එන්ජියෝග්‍රෑම් එක ඉවරුනාට පස්සේ මට ආයෙත් හම්බෙන්න ඕනේ. හරි මම හෙට ඉන්නවා. එහෙම නැත්නම් ඇවිල්ලා ආවම හම්බ වෙනවා.